අද අපි පරිගණක මෙහෙයුම් පද්ධති විෂයට අයත් වැදගත් ප්‍රශ්නයක් විස්තර කරලා බලමු. මෙම ප්‍රශ්නය process state transitions ගැනයි. සාමාන්‍යයෙන් process එකක් operating system එක තුල ගමන් කරන ප්‍රධාන අවස්ථා කිහිපයක් තියෙනවා. ඒවා නම් new නව ක්‍රියාවලිය, running ක්‍රියාවලි ධාවනය, waiting or blocked IO සඳහා බලා සිටීම, terminated අවසන් වීම. දැන් ප්‍රශ්නයේ P, Q, R සහ S ලෙස මේ අවස්ථා හඳුන්වා දීලා තියෙනවා. අපි හොයන්න තියෙන්නේ ඒවා නිවැරදිව මැච් වෙන්නේ කොහොමද කියලා. දැන් ලොජික් එක තේරුම් ගමු. P කියන්නේ මුලින්ම process එකක් ආරම්භ වෙන අවස්ථාව. ඒ කියන්නේ new state. Q කියන්නේ process එක CPU එකට ගිහින් execute වෙන එක. ඒ කියන්නේ running state. R කියන්නේ process එක IO operation සඳහා නවතිලා ඉන්න අවස්ථාව. ඒ කියන්නේ waiting or blocked state. S කියන්නේ process එක අවසන් වෙන අවස්ථාව. ඒ කියන්නේ terminated state. ඒ අනුව P නව ක්‍රියාවලි ආරම්භය, Q ක්‍රියාවලි ධාවනය, R දත්ත යෙදවුම් නිමවුම් සඳහා බාධා කිරීම, S ක්‍රියාවලි අවසන් කිරීම. දැන් ඔප්ෂන්ස් බලමු. මේම මැපින් එකට සම්පූර්ණයෙන්ම ගැලපෙන්නේ අංක 2. ඒ නිසා නිවැරදි පිළිතුර වන්නේ 2.